ඩිවයින් වොයිස් වෙත සාදරයෙන් පිළිගන්නවා. ඉතින් කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අදත් ගෙනලා තියෙන්නේ ඔයාගේ ජීවිතයට ගොඩාක් වැදගත් වෙන රීඩින් එකක්. ඉතින් අද අපි කතා කරනවා ඔයාගේ යාළුවෝ කොයි වගේද කියන කාරණේ. ඔයාගේ හිතේ කවුරුම හරි යාළුවෙක් ඉන්නවා නම් ඒ යාළුවා හොඳයිද නරකයිද කියලා හරියට මඳුර ගන්න බෑ නම් එහෙම දෙයක් තියෙනවා නම් ඔන්න මේ රීඩින් එක බලන්න පුළුවන්. ඉතින් යාළුවෙක් විතරක් නෙවෙයි මේ රීඩින් එක හරහා ඔයාට අවසරය තියෙනවා යාළුවෙක් වෙන්න පුළුවන්, අසල්වැසියෙක් වෙන්න පුළුවන්, නෑදෑයෙක් වෙන්න පුළුවන්, ළඟින් කතා බහ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ඕනිම කෙනෙක් ගැන මේ රීඩින් එකෙන් දැනගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මෙන්න මේ කියන ටික හොඳට අහගෙන විතරක් රීඩින් එකට යන්න. මේ දේ අහන්න නැතුව කිසිසේත්ම රීඩින් එකට යන්න එපා. එකක් තමයි මේ රීඩින් එක හරහා ඔයා ආදරය කරන කෙනා ගැන, එහෙම නැත්නම් ඔයාගේ ක්‍රෂ් එක ගැන, එහෙම නැත්නම් ඔයාට ආදරය කරන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා ගැන, එහෙම නැත්නම් ආදරය කරනවා ඇති කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා ගැන මේ රීඩින් එකෙන් බලන්න එපා. මොකද නම ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් ගේනවා, වෙනම රීඩින් එකක් ගේනවා. මෙතනදී ඔයාට අවසරය තියෙන්නේ ඔයාගේ යාළුවෙක්, නෑදෑයෙක්, අසල්වැසියෙක් ඔයත් එක්ක කතා බහ කරලා සාමාන්‍ය විදියට ඉන්න කෙනෙක්, එහෙම කෙනෙක් ගැන ඔයාට හරියටම දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔයා හොඳට මතක තියාගන්න මේ වගේ රීඩින් එකක් කරන්න හිතුවේ ඒක ඔයාගේ ජීවිතේට වැදගත් වෙයි කියලා හිතලා මිසක් ඔයාගේ තියෙන යාළුකම් එහෙම මොනවාම හරි සම්බන්ධතාවලට බලපෑමක් ඇති කරන්න නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න මේ රීඩින් එක දැන ගැනීම පිණිස පමණයි. ඉතින් කවුද කියන කාරණේ ඔයාට යම්කිසි කෙනෙක් ගැන ඔයාට අයිඩියා එකක් නැත්නම් ඒ කෙනා කොයි වගේද කියන කාරණේ ඔයාට කියන්න විතරයි මේ රීඩින් එක කරන්නේ. ඔයාට කරන්න තියෙන්නේ ඔයාට දැනගන්න අවශ්‍ය කරන ඒ වගේ යාළුවෙක් කවුරු හරි ඉන්නවා නම් අඳුරන කෙනෙක් පුද්ගලයෙක් එයාව ඉස්සර වෙලාම හිතෙන් මවා ගන්න. හිතෙන් මවාගෙන හොඳට අද පින්තූර 7ක් තියෙනවා. මේ පින්තූර 7 දිහා හොඳට බලන්න. ඒ පුද්ගලයාට අදාළව ඔයාගේ හිත යන පින්තූරයක් තියෙනවා. ඒ පින්තූරයට අදාළව ඔයා රීඩින් එක බලන්න ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ටයිම් ස්ටෑම්ප්ස් දාලා තියෙනවා. ඉතින් ඔයාට ඒ හරහා ලේසියෙන්ම බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මම අර මුලින් කියපු කාරණේත් මතක තියාගන්න. මේක කරන්නේ ඔයාට දැන ගැනීම පිණිස පමණයි. පුද්ගලයා කවුද කියලා දැනගෙන ඒ අතේ දුරින් තියාගෙන ආශ්‍රය කරන්න. එහෙම නැත්නම් ඔයාගේ ජීවිතේට නරකක් එල්ල වෙනවා කියලා ඔයා දැනගත්තොත් එහෙම අනිවාර්යෙන් ඒ අය එක්ක පරිස්සම් වෙන්න ගනුදෙනු කරනකොට. ඉතින් මම දන්නේ නැහැ තාම රීඩින් එක කොයි වගේ වේද කියලා. අපි රීඩින් එකට ගිහින් බලමු. File number 1, welcome to my reading. ඉතින් ඔන්න ඔයාගේ රීඩින් එක බලන්න තමයි යන්නේ. ඔයාගේ හිතේ ඉන්න මේ පුද්ගලයා ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන්, නෑදෑයෙක් වෙන්න පුළුවන්, අසල්වැසියෙක් වෙන්න පුළුවන්. ඒ කෙනා කොයි වගේද කියන කාරණේ අපි බලමු. ඊට කලින් මතක් කරන්න ඕනේ ඩිවයින් වොයිස් ඔයාට අවස්ථාව ලබා දීලා තියෙනවා පර්සනල් රීඩින් ඉතාම අඩු මුදලකට ගන්න. ඉතින් මෙච්චර අඩු මුදලකට ඔයාට මේ දවස්වල රීඩින් ගන්න ගොඩක් අමාරු වෙයි. ඒක නිසා අනිවාර්යෙන් අපිට මැසේජ් එකක් දාලා තියන්න. පර්සනල් රීඩින් එකක් අවශ්‍යයි නම් අපි අනිවාර්යෙන් ඔයාගේ මැසේජ් වලට රිප්ලයි කරනවා. ඉතින් පර්සනල් රීඩින් එකක් අවශ්‍යයි නම් ඉක්මන් කරන්න. ඉතින් ඒකත් මතක් කරන ගමන් එහෙනම් අපි බලමු මේ කෙනා කොයි වගේද කියලා. ගොඩක් වෙලාවට මෙයා ගැන බලද්දී ඔයාට ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන්න මේ කෙනාගෙන් යම්කිසි උදව්වක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම උදව්වක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා සහ ගොඩක් තැන්වලදී මේ කෙනා විශේෂයෙන් මේ කෙනා ගෑනු කෙනෙක් නම් ඔයාට හිතනවා මේ කෙනා ගොඩක් හොඳයි, මෙයාව විශ්වාස කරන්න පුළුවන්, එහෙම නැත්නම් එහෙම විශ්වාස කරන්න පුළුවන් චරිතයක් කියලා මෙයා පිටින් පෙන්නනවා. අන්න එහෙම කෙනෙක් ගැහණු කෙනෙක් වුණත් පිරිමි කෙනෙක් වුණත් විශේෂයෙන් ගැහණු අයට මේ කියන්නේ පිටින් පෙන්නනවා මෙයා ගොඩක් හොඳට විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් කියලා. හැබැයි මේ කෙනාගේ හිත ඇතුළේ ඔයා ගැන එච්චර පැහැදීමක් නම් නැහැ. ලොකු පැහැදීමක් නැහැ. ලොකු ආදරයක් නැහැ. දැන් මේ කෙනා යාළුවෙක් නම් ගොඩක් වෙලාවට ලොකුවට ඔයා ගැන ලොකු හැඟීමක් මේ කෙනාගේ හිතේ නැහැ. ඒකට හේතුව තමයි ඔයා විදිහට වැඩක් කරනකොට මේ කෙනාගේ හිතේ පොඩි කනගාටුවක් වගේ කනසල්ලක් වගේ එයාගේ හිත ඇතුලේ ඇති වෙනවා කියන කාරණයක් පෙන්නනවා. ඒ වගේම තමයි එයාගේ ජීවිතේ එයාට මොකක්ම හරි අහිමි වීමක් වෙලා තියෙනවා. සමහර විට ඒ අහිමි වීමත් එක්ක එයාගේ හිතේ ඔයා ගැන මොකක් හරි පොඩි හරි ඩවුට් එකක්, එහෙම නැත්නම් අපි කිව්වොත් පොඩි හරි කනස්සල්ලක් ඔයා ගැන මොකක් හරි
වැරදි සිතුවිල්ලක් එයාගේ හිතේ තියෙන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි එයා ඒක පිටතට පෙන්වන්නේ නැහැ. ගොඩක් වෙලාවට මෙයා ගොඩාක් හොඳ කෙනෙක් විදියට ඔයා ඉන්න try කරනවා වගේ දේකුත් තියෙනවා. හැබැයි ඔයාලට මේ කෙනාගෙන් උදව්වක් ලබා ගන්නත් පුළුවන්. සාමාන්‍ය විදිහට ඔයත් එක්ක ඉන්න කෙනෙක් මේ කෙනා. හැබැයි එයාගේ හිත ඇතුලේ පොඩි තුවාල තියෙනවා ඔයා ගැන. ඒ වගේම ගොඩක් වෙලාවට ඔයා මෙයාට වටිනාකමක් දෙන්න ගියොත් සමහර තැන්වලදී එයා ඔයාට ඒ වටිනාකම ලබා දෙන්නේ නැහැ වගේ දෙයක් තියෙනවා. මෙයාගේ හිත ඇතුලේ ඔයා ගැන එච්චර ලොකු පැහැදීමක් නැහැ. සමහර තැන්වලදී මෙයා ඔයාට බොරු කියලා තියෙනවා. බොරු කියලා තියෙනවා මේ කෙනා කවුරු වුණත් ඔයාට බොරු කියලා තියෙනවා. ඔයත් එක්ක කතා බහ කරලා ඉන්න කෙනෙක් නම්. ඒ වගේම තමයි මෙයාගේ හිතේ මෙයාගේ හිත ඇතුලේ කිසි බැලන්ස් එකක් නැහැ. බැලන්ස් එකක් නැහැ කියලා කියන්නේ වෙලාවකට ඔයාට උදව් කරන්න හොඳ කෙනෙක් විදිහට ඔයා ඉස්සරහට එනවා. වෙලාවකට එයාගේ හිතේ ඔයා ගැන ලොකු තරහක් ඉරිසියාවක් වගේ දෙයක් ඇති වෙනවා. ඒක විටින් විට ඇති වෙන දෙයක්. ඉතින් ඒ එක්ක මේ කෙනා හරි අවිනිශ්චිතයි. කාඩ් වලින් පෙන්වන විදිහට මේ කෙනා හරි අවිනිශ්චිතයි සහ ගොඩක් වෙලාවට විශ්වාස කරන්න එපා. කිසිම තැනකදී විශ්වාස කරලා ඔයාගේ කිසිම දෙයක් මේ කෙනාට කියන්න යන්න එපා. මොකද මෙයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා ස්ථීර වශයෙන්ම හඳුනගන්න බෑ. මොකද හොඳ සහ නරක කියන දෙකම මෙයාගේ ඇතුළාන්තයේ තියෙනවා. ඔයාට උදව් කරයි. හැබැයි ඊට අනිත් පැත්තෙන් ඔයාට ඉරිසියා කරන ඔයාට අපි ඔයාගෙන වැරදි විදිහට හිතන ඒ වගේ කෙනෙක්. ඒක නිසා ඕනවට වඩා මට මේ ෆයිල් එක තෝරගත් අයට කියන්න තියෙන්නේ මේ කෙනා ඕනවට වඩා විශ්වාස කරන්න එපා. කොච්චර හොඳයි වගේ පෙනුනත් අතේ දුරින් තියාගන්න, හොඳට කතා බහ කරලා ඉන්න, උදව් කරන්න. හැබැයි ඕනවට වඩා විශ්වාස කරලා දෙයක් කියන්න බාර දෙන්න යන්න එපා මේ කෙනාට. මොකද මෙයාගේ හිත ඇතුලේ විටින් විට වෙනස් වෙනවා. විටින් විට වෙනස් වෙනවා කියලා කියන්නේ හොඳ නරක කියන මේ ප්‍රතිරූප දෙකම මෙයා තුල තියෙන නිසා මෙයාගෙන් ඔයාලට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් මේ කෙනා අතේ දුරින් තියාගන්න ඕනි කෙනෙක්. ඉතින් මේකෙන් කියන්නේ නැහැ මේ කෙනත් එක තරහ වෙන්න වෛර කරන්න. එහෙම නෙවෙයි. අතේ දුරින් තියාගන්න, හොඳින් කතා බහ කරලා උදව් කරගෙන ඉන්න. මොකද ආශ්‍රය කරන මිනිස්සු කවුද කියලා දැනගෙන අයව ආශ්‍රය කරන එක ගොඩක් වටිනවා. ඉතින් ඒ නිසාමයි මේ රීඩින් එකත් ඔයාලට අරගෙන ආවේ. ඉතින් මේක හොඳට දැනගන්න. ඔයාගේ ජීවිතේට මෙයාගෙන් උදව්වක් ලැබෙන වෙලාවක් එයි. හැබැයි අර කිව්ව විදිහට ගොඩාක් විශ්වාස කරන්න යන්න එපා. මෙයාගේ හිතේ ඔයා ගැන එච්චර ලොකු පැහැදීමක් නැති නිසා. එහෙනම් මේක තමයි ඔයාගේ රීඩින් එක. අපි ඊළඟ දවසේ ඊළඟ රීඩින් එකෙන් හම්බ වෙමු. Hi, file number 2. Welcome to my reading. ඉතින් ඔයාගේ රීඩින් එක බලන්න තමයි යන්නේ. ඉතින් ඊට කලින් මතක් කරන්න ඕනේ Divine Voice වලට අවස්ථාව ලබා දීලා තියෙනවා ගොඩක් අඩු මුදලකට personal reading එකක් ලබා ගන්න. ඉතින් ඔයා personal reading එකක් ඔයාට අවශ්‍යයි කියලා හිතනවා නම් ඕනිම දෙයක් සම්බන්ධයෙන් අනිවාර්යෙන් Divine Voice කියන මගේ channel එකේ WhatsApp number එකට message එකක් දාලා තියන්න ඉක්මනට. මොකද අපි ගොඩක් අඩු මුදලකට තමයි මේ readings කරන්නේ. ඉතින් ඔයාට මෙච්චර අඩු මුදලකට reading එකක් ලබා ගන්න අමාරු වෙයි අද කාලේ හැටියට. ඒක නිසා ඉක්මන් කරන්න මේ chance එක miss කරගන්න එපා. ඔයාගේ හැම message එකකටම අපි ඉක්මනට reply කරනවා. ඉතින් ඒකත් මතක් කරන ගමන් අපි රීඩින් එක පැත්තට යමු. මම ඔයාට අදාළ කාඩ්ස් තෝරගෙන තියෙනවා. මේ කාඩ් වලින් පෙන්නන විදිහට මේ කෙනා යාළුවෙක් වෙන්න පුළුවන්, අසල්වැසියෙක් වෙන්න පුළුවන්, නෑදෑයෙක් වෙන්න පුළුවන්, කවුරු වුණත් මේ කෙනාගේ හිතේ ඔයා ගැන ආදරයක් තියෙනවා. ආදරයක් තියෙනවා කියලා කියන්නේ මේ යාළුවෙක් නම් සහෝදර ප්‍රේමයක් තියෙනවා. එහෙම නැත්නම් කවුරුම හරි නෑදෑයෙක් නම් අනිවාර්යෙන්ම මේ කෙනාගේ හිතේ ඔයා ගැන හොඳ පැහැදීමක් තියෙනවා. ඒ වගේම මේ කෙනා සමහර තැන්වලදී දැන් මේ රීඩින් එක බලන සමහර අයට මේ කෙනා උදව් කරලා තියෙනවා. ඒ වගේ මොකක්ම හරි කරදර අවස්ථාවකදී එහෙම පිහිට වෙලා තියෙනවා සහ එහෙම පිහිටක් ලබන්න පුළුවන් කෙනෙක්. මේ කෙනාගේ හිතේ ඔයා ගැන පැහැදීමක් තියෙනවා. හැබැයි ඒ පැහැදීමත් එක්කම එයාගේ හිතේ ඔයා ගැන ඉරිසියාවකුත් තියෙනවා. ඔයා ගැන එයාගේ හිතේ පැහැදිලි ඉරිසියාවකුත් තියෙනවා සහ ඔයා පොඩ්ඩක් අර එයාට වැඩිය ඉහළින් ඉන්නවා වගේ දෙයක් එයාට දැනුනම එයා ඔයාට ඉරිසියා කරන ගතියක් තියෙනවා. හැබැයි මේකෙනත් එක්ක සූදශීලීව වැඩක් කරන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. මෙයා ඔයාට ඉරිසියා කරන එක තමයි හරහට හිටින්නේ. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට මේ කෙනා එක්ක සාමාන්‍ය විදිහට ඉන්න. හැබැයි මේ කියන දේවලුත් මතක තියාගන්න. එයාගේ ජීවිතේ ඒ කියන්නේ මේ කෙනා රෑ නිදි මරාගෙන වගේ කල්පනා කරන දේවල් තියෙනවා. ඒ කල්පනා කරන දේවල් අතර ඔයත් ඉන්නවා වගේ දෙයක් තියෙනවා. ඒ කියන්නේ දැන් හිතන්න ඔයා මොකක්ම හරි දෙයක් කරලා ඔයාගේ ජීවිතේට හොඳ දෙයක් කරගත්තොත් මෙයා ඒක ගොඩාක් කල්පනා කරනවා. ඒ කියන්නේ එයාට ඒ දේ ලැබුණා නම් ඇයි මට මේ දේවල් ලැබෙන්නේ නැත්තේ වගේ දේවල් මෙයාගේ හිත ඇතුලෙන් මෙයා හිතනවා. ඒ එක්ක එයාගේ හිතේ ඔයා ගැන කේන්තියක් ඉරිසියාවක් වගේ දෙයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ
මෙයාත් අර පළවෙනි රීඩින් එකේ ආවා වගේම පොඩ්ඩක් අර දෙපැත්තට වැනෙන කෙනෙක්. එක වෙලාවකට හොඳයි, එක වෙලාවකට නරකයි වගේ එහෙම. එතකොට නිතර තරහ වෙයි, යාළු වෙයි යන්නේ වගේ. යාළුවෙක් නම් කවුරුවත් කමන්නේ නිතර තරහ වෙනවා, යාළු වෙනවා, එක පාරම මූණෙල්ල ගන්නවා වෙන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ හොඳින් කතා කරනවා වගේ යන්නේ. එහෙම ගතියක් මෙයාගේ තියෙනවා වෙන්න පුළුවන්. මෙයාගේ හිතේ ඔයා ගැන හොඳ හැඟීමක් තියෙනවා. ඒක විටින් විට වෙනස් වෙනවා. මොකද ඔයා ඉස්සරහට යනකොට ඒක යාට බලන් ඉන්න බෑ වගේ ගතියක් තියෙනවා. එයාගේ හිතට ඉරිසියාවක් වගේ දෙයක් එනවා. ඒක මතක තියාගන්න. ඒ වගේම ගොඩක් වෙලාවට සමහර තැන්වලදී මේ කෙනා ඔයත් එක්ක හරිම ලස්සනට කතා කරලා ඉඳී සහ ඔයාගේ ජීවිතේට යම් යම් ප්‍රශ්න වලට මෙයා උපකාරී කරයි. හැබැයි අර මං කිව්ව විදිහටම ඔයාට දෙයක් ලැබෙනවා, ඔයාට දෙයක් ලැබෙනකොට, ඔයා දෙයක් ඔයාගේ ජීවිතේට කරගන්නකොට එතනදී මෙයාට බලන් ඉන්න බෑ වගේ ගතියක් තියෙනවා. ඒක නිසා ඕනවට වඩා විශ්වාස කරන්න හොඳ කෙනෙක් නෙවෙයි මේ කෙනා. කොච්චර ඔයාට උදව් කරත් ඔයත් එක්ක ආදරෙන් හිටියත් මේ යාළුවෙක් වෙන්න පුළුවන් කවුරුණත් ඕනවට වඩා ඔලුවට තියාගන්න යන්න සුදුසු නැති කෙනෙක් විදියට තමයි මේ කෙනා පෙන්වන්නේ. ඒ වගේම ගොඩක් වෙලාවට එයා කැමති ඔයාට මොකක් හරි අවස්ථාවක් හම්බ වෙලා ඒක මිස් වෙනවට. ඔයා ප්‍රශ්න වල ඉඳලා ඒ දේවල් එයත් එක්ක කතා බහ කරලා ඉන්නකොට ඒ කෙනා එකෙන් සහනයක් ලැබෙනවා වගේ දෙයක් තියෙනවා. ඒ කියන්නේ දැන් හිතන්න ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඔයා මේක මෙයත් එක්ක කතා කරන්න යනවා. එතකොට පිටින් එයා ඔයාට පිහිට වෙයි. හැබැයි එයාගේ හිත ඇතුලෙන් එයාට සහනයක් ලැබෙනවා. ඔයා දැන් ප්‍රශ්නක ඉන්නේ කියලා. අන්න එහෙම කෙනෙක්. ඒක නිසා මේ කෙනා ආශ්‍රය කරන්න, උදව් කරන්න, හොඳින් කතා බහ කරලා ඉන්න, වෛර කරන්න, තරහ ගන්න යන්න කියන කාරණේ නෙවෙයි. මෙයාගේ හිත ඇතුලින් මේ වගේ දේවල් තියෙනවා කියන කාරණේ ඔයා මතක තියාගෙන කවුද කියලා දැනගෙන ආශ්‍රය කරන්න. මොකද විටින් විට මේ කෙනා වෙනස් වෙන්න පුළුවන්. සමහර තැන්වලදී මෙයාගේ හිතේ අතීත මතක තියෙනවා. ඔයා නිසා තුවාල වුණ. ඔයා හේතු කරගෙන එයාගේ හිතේ තුවාල වුණ මතක තියෙනවා. ඉතින් ඒ නිසා නිතර ඒ දේවල් මතක් කර එයාගේ හිතේ තියෙන ඒ ඉරිසියාව වගේ දේ වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා මෙයත් එක්ක හරි ගානට ඉන්න, උදව් කරලා හොඳින් ඉන්න. හැබැයි මෙයා කවුද, මෙයාගේ හිත ඇතුලේ ඒ වගේ ඉරිසියාවක් කේන්තියක් තියෙන්න පුළුවන් කියන කාරණේ දැනගෙන ආශ්‍රය කරන්න. ඉතින් මේක තමයි ඔයාගේ රීඩින් එක. එහෙනම් අපි ඊළඟ දවසේ තවත් රීඩින් එකකින් හමු වෙමු. Hi, file number 3. Welcome to my reading. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඔයාගේ රීඩින් එක බලන්න තමයි යන්නේ. ඉතින් ඊට කලින් මතක් කරන්න ඕනි Divine Voice ඔයාට අවස්ථාව ලබා දීලා තියෙනවා personal reading එකක් ඉතාම අඩු මුදලකට කරගන්න. අපි ගොඩක් අඩු මුදලකට කරන්නේ. ඉතින් මේ වගේ මුදලකට ඔයාට reading එකක් ලබා ගන්න එක මේ දවස්වල අමාරු වෙයි. ඒක නිසා අනිවාර්යෙන් මේ chance එක නම් miss කරගන්න එපා. අපේ Divine Voice channel එකේ WhatsApp number එක තියෙනවා. message එකක් දාලා තියන්න ඉක්මනට ඔයාට ඕනි අංශයකින් personal reading එකක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා සහ අපි ඔයාගේ හැම message එකකටම reply කරනවා. ඉතින් ඒකත් මතක් කරන ගමන් මේ ෆයිල් එක තෝරගත්ත ඔයාගේ හිතේ ඉන්න ඒ යාළුවෙක් වෙන්න පුළුවන්, නෑදෑයෙක් වෙන්න පුළුවන්, අසල්වැසියෙක් වෙන්න පුළුවන්. මේ කෙනා කොයි වගේද කියලා බලනකොට ගොඩක් වෙලාවට මේක බලන සමහර අය මේ කෙනත් එක්ක ප්‍රශ්න ඇති කරගෙන තියනවා වෙන්න පුළුවන්. හැබැයි මේ කෙනාගේ හිතේ ඔයා ගැන විශ්වාසයක් තියෙනවා. ඔයා ගැන විශ්වාසයක් තියෙනවා. මේ කෙනාවත් එක්ක කතා බහ කරලා ඉන්න කෙනෙක් නම් මේ කෙනාගේ හිතේ ඔයා ගැන විශ්වාසයක් සහ හොඳ හැඟීමක් තියෙනවා. සහ ගොඩක් තැන්වලදී මෙයාගේ හිතේ ඔයා ගැන නරක සිතුවිලි තිබිලා තියෙනවා. හැබැයි දැන් එයාටම ඔයා ගැන පොඩ්ඩක් තේරෙනවා. ඔයා ටිකක් එයා හිතුවා වගේ නෙවෙයි, ඊට වඩා ඔයා හොඳ කෙනෙක් කියන කාරණේ මෙයාට තේරුම් යන ගමන් තමයි තියෙන්නේ. හැබැයි මේ කෙනා සමහර තැන්වලදී ඔයා ගැන හිතා ගන්න බෑ වගේ ගතියකුත් එයාට තියෙනවා. ඒ කියන්නේ සමහර තැන්වලදී එයා මේ හොඳින් ඉන්නවා, මේ වෙනස් වෙනවා වගේ දෙයක් තියෙන්න පුළුවන්. සමහර තැන්වලදී ඔය දෙන්න අතර තියෙන සම්බන්ධතාවය. දැන් මෙයා යාළුවෙක් නම්, නෑදෑයෙක් නම්, අසල්වැසියෙක් නම් දැන් මේ කෙනා ඔයාට තේරෙනවා ඇති හිටපු ගමන් මොකක් හරි අමුත්තක් මෙයාගේ. ඒ කියන්නේ මෙයාගේ හිතේ අර එකපාර වෙන සිතුවිල්ලක් නිසා මෙයා ශ්‍රණිකව වෙනස් වෙන්න පුළුවන් කෙනෙක්. අන්න එහෙම ගතියක් මෙයාගේ තියෙනවා. සහ ගොඩක් වෙලාවට මේ කෙනා නිසා ඔයාගේ ජීවිතේට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්කමකුත් තියෙනවා කියන කාරණේ පෙන්නනවා. ඒ වගේම සමහර තැන්වලදී ඔයාට අවශ්‍යම කරන ලොකු උදව්, ඒ කියන්නේ ඔයාට අවශ්‍ය කරන ලොකු පිහිටක් මෙයාගෙන් ලැබෙන්න පුළුවන්කම තියෙනවා. සහ මෙයාත් එක්ක සතුටින් ඉන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි අර එයාගේ හිත ශනිකව වෙනස් වෙනවා පොඩ්ඩ තිබ්බත්. ඒ කියන්නේ දැන් මේ කෙනා යාළුවෙක් නම් ඔයාගේ පොඩි වෙනසක් ආවත්, ඔයාගේ පොඩි වෙනසක් දැනුණත් මේ කෙනා ඉක්මනට වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔයාගේ පොඩි වචනයක් එහා මෙහා ගියත් එයා ඒක ලොකුවට කල්පනා කරනවා. එතකොට ඔයා ගැන ඉක්මනට වැරදි දේවල් හිතනවා. ඊට පස්සේ හැබැයි ආයෙ කොහොම හරි යාම ඔයත් එක්ක ආපහු කතා බහ කරන්න එනවා. ඒ වගේ ගතියක් තියෙනවා. ඒක නිසා මෙයා ටිකක් අර සංවේදී කෙනෙක්. සංවේදී කියලා කියන්නේ ඉක්මනට පොඩ්ඩක් මූණ එල්ල ගන්න හදන කෙනෙක්. එහෙම ගතියක් තියෙනවා. හැබැයි මේ කෙනාවත් එක්ක hina වෙලා කතා බහ කරලා ඉන්න කෙනෙක්
ඒ කියන්නේ මෙයාත් එක්ක සතුටින් ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම එයාගේ හිතේ ඔයා ගැන හොඳ හැඟීමකුත් තියෙනවා. හැබැයි මෙයා ශනිකව වෙනස් වෙනවා. අන්න ඒම දෙයක් තියෙනවා. ඉතින් ඒකත් දැනගන්න ඒ වගේම ගොඩක් තැන්වලදී මෙයා ඔයාගේ ජීවිතේ යම් යම් දේවල් වලට උදව් කරයි සහ මෙයාගෙන් ඔයාට ඉගෙන ගන්න පාඩම් තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ ජීවිතේ වෙන දේවල් දිහා බලලා ඔයාට ඉගෙන ගන්න දේවල් තියෙනවා කියන කාරණේ පෙන්නනවා සහ ගොඩක් තැන්වලදී එකපාරම දැන් මේකේ නා යාළුවෙක් නම් දැන් මේ යාළුවා ඔයාගෙන් දුරස් වෙලා නම් ඉන්නේ. තරහ වෙලා වගේ ගතියක් තියෙනවා නම් එතනදී කියන්නේ මේකේ නා ආපහු යාළු වෙයි. අනිවාර්යෙන් කතා බහ කරන්න ක්‍රමයක් හදාගනි. මොකද මේකේ නා කොච්චර තරහ වුණත් ආපහු දැන් ඒ කියන්නේ ඔය දෙන්න අතර තියෙන සම්බන්ධතාවය කොච්චර දුරස් වුණත් මෙයා කොහොම හරි මාර්ගයක් හොයාගන්නවා ඒ සම්බන්ධතාවය නැවත ඇති කරගන්න. ඒ වගේ ඔය ඇතුවත් බැරි නැතුවත් බැරි ඒ වගේ කෙනෙක්. මේකේ නා අසල්වැසියෙක් නෑදෑයෙක් වගේ නම් අනිවාර්යෙන් මේකේ නා ඔයා ගැන හොයනවා. මේකේ නා ඔයා ගැන හොයනවා. ඔයා මොකද කරන්නේ? කොහෙද යන්නේ? හැමදේම එයා හොයනවා. ඒ හොයන්නේ නරක අදහසකින්වත් නෙවෙයි. හැබැයි ඔයා ගැන හොයලා කොයිම වෙලාවක හරි ඔයාගේ ජීවිතේට සම්බන්ධ වෙලා ඔයාගේ දේවල් පොඩක් අර හාරා උස්සන ගතියක් වගේ එහෙම පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ දේවල් හොයලා ඔය එක එක අයත් එක්ක කියලා අන්න ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මෙයා ඔයා ගැන හොඳ ඇලර්ට් එකේ ඉන්නේ කවුරු වුණත්. ඒ වගේම තමයි අර කිව්ව විදිහට මේ කෙනාගේ හිත ශනිකව වෙනස් වෙනවා කියවනේ. සමහර තැන්වලදී ඔයාට මොකක් හරි දැන් ඔයා මොකක් හරි දෙයක් ඔයාගේ ජීවිතයට කරගන්නකොට මේක ඉස්සෙල්ලා රීඩින් එකකදීත් ආවා. ඔයා අතරමං වෙනවට එයාගේ හිතේ පොඩි කැමැත්තක් වගේ එහෙම ගතියකුත් තියෙනවා. දැන් බලන්න මේ මිනිස්සුන්ගේ හැටි. මේ රීඩින් වලින් අහුවෙන විදිහට මේ මිනිස්සු කියන අය කොයි වගේද හොඳ නරක කියන දෙකම තියෙනවා. ඉතින් මේ හැමදේම දැනගන්න එක ගොඩක් වටිනවා. ඔයා අතරමං වෙලා එයාගෙන් උදව් ඉල්ලනවට එයා ගොඩක් කැමති. අන්න එහෙම දෙයක් තියෙනවා. හැබැයි ඔයාත් එක්ක තියෙන සම්බන්ධතාවෙත් තියාගන්න ඕනි. ඔයාට උදව් කරන්න ඕනි ගතියකුත් තියෙනවා. ඒ එක්ක ඔයාගේ ජීවිතේට ප්‍රශ්න ඇති වෙනවටත් එයාගේ හිතේ ඒ වගේ ලොකු එයාට ඒක සහනයක් වෙන අවස්ථාවක් තිබිලා තියෙනවා. ඒක නිසා දැන් මේකෙන් පෙන්වන විදිහට ගොඩක් වෙලාවට ඔයාගේ සාමාන්‍ය විදිහට ආශ්‍රය කරලා ඉන්න පුළුවන් කෙනෙක් සහ ඔයාට අනිවාර්යෙන් ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන්න මෙයාගෙන් උදව්වක් ගන්න පුළුවන් කෙනෙක්. හැබැයි මේ කාඩ්ස් වලින් පෙන්වන විදිහට කියන්න තියෙන්නේ ඔයාට සලකන විදිහට එයා ඔයාට සලකයි කියලා නම් කිසිසේත්ම බලාපොරොත්තුවක් තියාගන්න එපා. මොකද මෙයාත් ශනිකව වෙනස් වෙන්න පුළුවන් කෙනෙක්. මොකද මෙයාගේ හිත ඇතුලේ තුවාට හරියනවට පොඩි අකමැත්තක් වගේ ගතියක් තියෙනවා කියන එක කියවුන නිසා පොඩ්ඩක් ඒ සම්බන්ධයෙන්වත් සැලකිල්ලෙන් ඉන්න. කතා බහ කරනකොට උනත් ඕනවට වඩා අර ඕපන් වෙලා කතා කරන්න යන්න එපා. මේ කෙනත් එක්ක ඔයාගේ හැමදේම කියන්න යන්නත් එපා. ගානකට ලිමිට් එකකට ආශ්‍රය කරන්න ඕනි කෙනෙක් මේ කෙනා. ඉතින් කවුරු වුණත් මේ කෙනා හොඳයි. ඔයා ගැන හොඳ හැඟීමක් තියෙනවා. හැබැයි ශනිකව මෙයාත් වෙනස් පුළුවන්කම තියෙන නිසා කියන්නේ ගොඩක් වෙලාවට මේ කෙනා ආශ්‍රය කරනකොට අතේ දුරින් ආශ්‍රය කරන්න. ඉතින් මේක තමයි ඔයාගේ රීඩින් එක. අපි ඊළඟ දවසේ තවත් රීඩින් එකකින් හමු වෙමු. Hi file number 4. Welcome to my reading. ඉතින් කොහමද? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඔයාගේ රීඩින් එක බලන්න තමයි යන්නේ. ඉතින් ඊට කලින් මතක් කරන්න ඕනේ personal reading එකක් අවශ්‍යයි නම් ඔන්න divine voice අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. ඔයාට personal reading එකක් ඉතාම අඩු මුදලකට කරගන්න. ඉතින් අඩු මුදලකට කරන්නේ මේ වගේ මුදලකට ඔයාට personal reading එකක් ගන්න එක මේ දවස්වල අමාරු වෙයි. ඒක නිසා අනිවාර්යෙන්ම ඉක්මනට මේ chance එක ලබා ගන්න මිස් කරගන්න එපා. අපේ WhatsApp number එක තියෙනවා description box එකේ. message එකක් දාලා තියන්න. අපි ඉක්මනට ඔයාගේ message වලට හැකිතාක් ඉක්මනට reply කරන්න අප කැප වෙලා ඉන්නවා සහ ඔයාගේ reading එක මුදලට හරියන්න සාධාරණව ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඉතින් ඒකත් මතක් කරන ගමන් අපි reading එක පැත්තට යමු. ඉතින් ඔයාගේ හිතේ ඉන්න මේ කෙනා නෑදෑයෙක් වෙන්න පුළුවන්, අසල්වැසියෙක් වෙන්න පුළුවන්, අඳුරන ඒ වගේ කවුරුම හරි වෙන්න පුළුවන්. ඔයාගේ හිතේ ඉන්න මේ කෙනා ගැන ගත්තොත් බොහෝම පරිස්සම් විය යුතු කෙනෙක් මේ කෙනා. මොකද මේ කෙනා උඩින් විශේෂයෙන් මේ කාන්තාවක් වෙන්න පුළුවන්. ඔයා මේ හිතාගත්ත කෙනා පිරිමි කෙනෙක් වුණත් කිසිම ගැටලුවක් නැහැ. මේ කියන දේ හොඳට මතක තියාගන්න. එකක් තමයි මෙයා ඔයාට උදව් කරලා හොඳට කතා බහ කරලා කරුණාවන්ත කෙනෙක් විදිහට මෙයාගේ ප්‍රතිරූපේ පිටින් පෙන්නනවා. හැබැයි ගොඩක් වෙලාවට මෙයාගේ පිටින් වාට සිල්වත් බවක් වගේ එහෙම නැත්නම් අර පොඩ්ඩක් හරීම අපි කිව්වොත් සිල් අරගෙන ඉන්නවා වගේ මෙයා පෙන්නන කෙනෙක්. හැබැයි මේ කෙනාගෙන් ඔයාට අර විශ්වාසයේ කඩකිරීමක් වගේ දෙයක්, ලොකු වංචාවක්, රැවටීමක් වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහරක් විට මේක වාට ඉස්සරහට දැනෙයි මේ කෙනා ඔයා හිතන් ඉන්නවා වගේ කෙනෙක් නෙවෙයි. මොකද ඔයත් එක්ක හොඳට කතා බහ කරලා අර දිය යටින් ගින්දරගෙන යන වගේ අන්න එහෙම කෙනෙක් කියන කාරණේ පෙන්නනවා. හැබැයි ඔයාට මේ කෙනා එකපාර අඳුර ගන්නත් අමාරුයි. මොකද මේ කෙනා ඒ තරම් ඔයාගේ හිතේ විශ්වාසයක් දිනාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කෙනා ගැන දැන් ඔයාට පොඩි වෙනස්කම් තේරෙනවා වෙන්න පුළුවන්. සමහර තැන්වලදී
මෙයා මේ කෙනත් එක්ක මුදල් එක ගනුදෙනු කරන්න ඔයාගේ හිතේ බලාපොරොත්තුවක් තියෙනවා නම් බොහොම පරිස්සමෙන් මේ කෙනාගේ ණයක් ගන්නකොට මුදලක් දෙනකොට බොහොම පරිස්සම් වෙන්න. ඒ වගේම මේ කෙනා කැමති ඔයා ආර්ථික අපහසුතා මැද හිර වෙලා ඉන්නවා වගේ දෙයකට මෙයා හරි කැමති. අන්න එහෙම ගතියක් තියෙනවා. සමහර තැන්වලදී ඔයාට බොරු කියලා තියෙනවා, වංචාකාරී අදහස් තියෙනවා මෙයාගේ හිතේ. ඒ වගේ බොහොම ප්‍රවේශම් විය යුතු කෙනෙක්. ඒ වගේම මේ කෙනා ඔයාගේ ජීවිතේට අවස්ථා එනවා දැකලා, එහෙම නැත්නම් ඔයා ඉස්සරහට යනවා දැකලා මෙයාගේ හිතේ අර මේ කියන්නේ මේ කෙනා සාමාන්‍යයෙන් ඔයත් එක්ක හොඳින් ඉන්නවා වගේ පෙන්නනවා. හැබැයි ඔයාට හරියනකොට මේ කෙනා ඉක්මනට වෙනස් වෙනවා වගේ දෙයක් තියෙනවා. මෙයාගේ හිත ඇතුලෙන් ගිනි ගන්නවා වගේ දෙයක් එයාට වෙනවා. අර ඔයාට හරියනවා දැකලා. හැබැයි ඔයා ප්‍රශ්නවල ඉන්නකොට, ප්‍රශ්න ගොඩේ හිර වෙලා ඉන්නකොට මේ කෙනා ඔයත් එක්ක හොඳින් ඉන්නවා වගේ දෙයක් තියෙනවා. මොකද එයා කැමති හැම වෙලේම ඔයා ප්‍රශ්නවල හිර වෙලා එහෙම ඉන්නවට. මොකද රීඩින් දැන් අද අපි කරපු හැම රීඩින් එකකදීම මේ වගේ පොඩි දේවල් කියවනවා. මේ ගැන දැනන් ඉන්න එක ගොඩක් වටිනවා. මේ රීඩින් එකේ මේ පෙන්නන දේත් එක්ක මට කියන්න තියෙන්නේ මෙයාගෙන් ඔයා වැටෙන අවස්ථාවකදී මෙයා අත දෙයි කියලා බලාපොරොත්තුවක් තියාගන්න එපා. ඒ අත දෙන්න හැදුවත් ඕනවට වඩා විශ්වාස කරන්න යන්න එපා. ඒ වගේම මේ කෙනා කියන දේවල් කරන්න යන්නත් එපා. එකපාරම හොයන්නේ බලන්නේ නැතුව. සහ ඔයාගේ වටින දේවල් මේ කෙනාට බාර දෙන්න එපා. ඔයා වගකීමක් වගේ ඔයාගේ වැඩකට සම්බන්ධ කරගන්න ඉන්නවනම් බොහොම ප්‍රවේශමෙන් මේ කෙනත් එක්ක ඒ වැඩ කටයුතු ගනුදෙනු කරන්න. ගොඩක් තැන්වලදී ඔයාට අත දෙයි, ඔයාට ලොකු වටිනාකමක් දෙයි, ඔයත් එක්ක ඉඳී කියලා හිතන්න එපා. මොකද මේ කෙනත් අනිවාර්යෙන් ශනිකව වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද මේ කෙනාගේ හිත ඇතුලේ ඔයාට බොරුවක් කරන්න, වංචාවක් කරන්න, ඔයව රවට්ටන්න ඉඩක් තියෙනවා කියන කාරණේ පෙන්නනවා. ඒක නිසා ඕනවට වඩා විශ්වාස කරන්න යන්න එපා. හැබැයි මේ කෙනා පිටින් ඔයත් එක්ක හොඳට ඉඳී ඒක නිසා ඔයත් මෙයත් එක්ක හොඳින් ඉන්න, කතා බහ කරන්න, එහෙම තරහ වෙන්න, රණ්ඩු කරන්න එහෙම යන්න එපා. මොකද මේ රීඩින් එක කරන්නේ ඒකට නෙවෙයි. කවුද කියලා දැනගෙන අතයි දුරින් ආශ්‍රය කරන්න ඕනි කෙනෙක්. ඔයාගේ කිසිම දෙයක් මෙයාට කියන්න එපා. විශ්වාසවන්ත වගේ හිත ඇතුලේ තියෙන රහස් වෙන්න පුළුවන්, වටින දේවල් වෙන්න පුළුවන්, මෙයාත් එක්ක ෂෙයා කරගන්න යන්න එපා. මොකද ඒක මෙතනදී අවදානම්. මොකද පිටින් පෙන්නන තරමට මෙයා ඇතුලෙන් එච්චර හොඳ කෙනෙක් නෙවෙයි. ඔයාට මේක තේරෙයි. ඔයාට හරියනකොට, ඔයා ඉස්සරහට යනකොට මේ කෙනා ශනිකව වෙනස් වෙන කාරණේ ඔයාට තේරෙයි. මෙයා ගැන හොඳ සෙවිල්ලෙන් ඉන්න ආශ්‍රය කරන කෙනෙක් නම් පොඩ්ඩක් බලන්න. ඔයාට හරියනකොට මේ කෙනා ගේ හිත ඇතුලෙන් එයාට ගිනි ගන්නවා වගේ දෙයක් තියෙනවා. සමහර තැන්වලදී ඔයාට ලැබෙන දේවල් එයාට නැහැ කියලා එයා හිතෙන් කල්පනා කර සසඳන වෙලාවල් තියෙනවා. අන්න ඒ වගේ දේවල් තියෙනවා. ඒක නිසා මේ කෙනා කවුරු වුණත් අතේ දුරින් ආශ්‍රය කරන එක ඔයාට ගොඩක් වටිනවා. ඉතින් මේක තමයි ඔයාගේ රීඩින් එක. අපි ඊළඟ දවසේ තවත් රීඩින් එකකින් හමු වෙමු. Hi file number 5. Welcome to my reading. ඉතින් ඔයාගේ රීඩින් එක බලන්න තමයි යන්නේ. ඔයාගේ හිතේ ඉන්න ඒ යාළුවෙක් වෙන්න පුළුවන්, නෑදෑයෙක් වෙන්න පුළුවන්, අසල්වැසියෙක් වෙන්න පුළුවන්, දන්න හඳුනන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මේ කෙනා කොයි වගේද කියන කාරණේට අදාළව තමයි මේ රීඩින් එක ඔන්න ගෙනාවේ. ඉතින් ඊට කලින් මතක් කරන්න ඕනි පර්සනල් රීඩින් එකක් ඕන නම් Divine Voice ඔයාට අවස්ථාව ලබා දෙලා තියෙනවා. නොමිලේ ඊටම අඩු මුදලකට රීඩින් ගන්න සහ අපි නොමිලේ රීඩින් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒවා ඔක්කොම ඔයාට ඉස්සරහට දැනුම් දෙන්න සූදානමින් ඉන්නවා. මේ දවස්වල අපි රීඩින්ග්ස් කරන්නේ ගොඩක් අඩුවට. ඒක නිසා මේ වගේ අඩු මුදලකට ඔයාට රීඩින්ග්ස් ගන්න අමාරු වෙයි. ඒක නිසා අනිවාර්යෙන් අපිට මැසේජ් එකක් දාලා තියන්න. ඔයාට පර්සනල් රීඩින් එකක් අවශ්‍යයි නම්. ඉතින් අපි රීඩින් එක දිහාවට ගියොත් මේ කෙනා කොයි වගේද කියන කාරණේ ගැන බැලුවොත් අනිවාර්යෙන් මෙයාත් එක්ක හොඳ යාළුකමක් පවත්වන කෙනෙක්. යාළුවෙක් නම් අසල්වැසියෙක් වුණත් හොඳ හිතවත්කමින් ඉන්න කෙනෙක්. ගොඩක් වෙලාවට ඔය දෙන්න අතර තියෙන ඒ ආදරේ තියෙනවා. ආදරේ තියෙනවා කියලා කියන්නේ යාළුවෙක් නම් ඒ සහෝදර ප්‍රේමය කියන දේ තියෙනවා දෙන්න අතර. එයාගේ හිතේ ඔයා ගැන හොඳ හැඟීමක් තියෙනවා කියන කාරණේ පෙන්නනවා මේ කෙනා කවුරු වුණත්. ඒ වගේම ඔයාගේ ජීවිතේට මෙයා හොඳ විදියට බලපානවා කියන කාරණේ කියනවා. ඔයා ෆයිල් නම්බර් 5 නම් තෝරගත්තේ අනිවාර්යෙන් පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මොකද මෙච්චර වෙලා අපි බලපු රීඩින් වලදී මේක ටිකක් පොසිටිව් රීඩින් එකක් අනිත් ඒවට සාපේක්ෂව. ගොඩක් තැන්වලදී හැබැයි මෙතන චූටි ගැටලු ටිකක් තියෙනවා. මම ඒක ඔයාලට කියන්නම්. සමහර තැන්වලදී අනිවාර්යෙන් මෙයත් එක්ක ඔයාලට විශ්වාසවන්තව ගමනක් යන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ කෙනා ඔයාලට බොරු කියනවා අඩුයි. මේ කෙනාව විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම මෙයා පොඩ්ඩක් සාධාරණත්වයට බර කෙනෙක් කියන කාරණේ පෙන්නනවා. ඒ වගේම මේ කෙනා අර එකම දේ කර ඉන්න කැමති නැති කෙනෙක්. විවිධ දේවල් කරන්න try කරන කෙනෙක්. එහෙම කෙනෙක්. ඒ වගේම තමයි ඔයාලට සාර්ථකත්වයකට යන්න මේ කෙනාගෙන් උදව්වක් ගන්න පුළුවන් හොඳ කෙනෙක්. සමහර තැන්වලදී පොඩ්ඩක් මේ කෙනාව තේරෙන්නේ නැහැ වගේ ගතියක් ඔයාලට
එයාට තියනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ එකපාරම යාව නිකන් අඳුර ගන්න අමාරුයි. එහෙම නැත්නම් එයා සමහර වෙලාවට කියන වචන තේරුම් ගන්න අමාරුයි වගේ දෙයක් ඔයාට තියනවා වෙන්න පුළුවන්. මොකද මේ කෙනා ටිකක් අර එයාගේ අභ්‍යන්තරේ සැඟවුණ දේවල් තියෙනවා. සැඟවුණ දේවල් කියලා කියන්නේ මේ කෙනා හරි গুপ্ত කෙනෙක්. গুপ্ত කෙනෙක් කියලාත් කියන්නේ මේ එකපාරම මේ කෙනා එකපාර පොඩි කාලෙකින් අඳුර ගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. හැබැයි මෙයා නරක කෙනෙකුත් නෙවෙයි. මෙයාගේ හිත ඇතුලේ එක එක විදිහේ මෙයා තුල එක එක ස්වරූප තියෙනවා. හැබැයි මේ කෙනා නරක කෙනෙක් නෙවෙයි. ඔයත් එක්ක හොඳ ගමනක් යන්න පුළුවන් කෙනෙක්. සමහර තැන්වලදී මේ කෙනා කරදර හමුවේ ඉක්මනට හිත කඩා ගන්නවා. එහෙම නැත්නම් මෙයා වැරදි තීරණ ගන්න පුළුවන්. ඉතින් මේ කෙනත් එක්ක ඉන්නකොට ගොඩක් තැන්වලදී ඔයාට එහෙම දෙයක් තේරෙනවා නම් මේ කෙනා පොඩ්ඩක් අර වැරදි තීරණ ගන්නවා වගේ දෙයක් එහෙම තේරෙනවා නම් එයාට පොඩ්ඩක් මතක් කරලා දෙන්න. එහෙම නැත්නම් සමහර තැන්වලදී මෙයා කියන දේවල් ඔයා කරන්න යන්න එපා. ඒකෙන් ඔයාට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කියලා වගේ දෙයක් කියනවා. ඒක තමයි තියෙන එකම ගැටලුව. මොකද සමහර තැන්වලදී අර මෙයා ගොඩාක් සංවේදී වෙන කෙනෙක් නිසා වැරදි තීරණ ගන්න පුළුවන්. වැරදි දේවල් වලට පෙළඹෙන්න පුළුවන්. ඔයා සිහියෙන් ඉන්න මේ කෙනා ආශ්‍රය කරනවා නම්. හැබැයි මේ කෙනා ගොඩාක් හොඳ කෙනෙක්. ඔයාට ඔයාගේ ජීවිතේට හොඳ බලපෑමක් තියෙන කෙනෙක්. විශ්වාසව දෙයක් පවරන්න පුළුවන්, විශ්වාසවන්තව ගනුදෙනුවක් කරන්න පුළුවන් හරි හොඳ කෙනෙක් කියන කාරණේ පෙන්නනවා. ඉතින් මේ කෙනා ආශ්‍රය කරන්න අනිවාර්යෙන් ඔයාට හොඳ දේවල් මේ කෙනාගෙන් ගන්න පුළුවන්කම තියෙනවා. සහ සමහර තැන්වලදී ඔයාට තේරෙන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. සමහර තැන්වලදී අරවම ගානක් නැහැ වගේ ගතියකුත් ඔයාට තේරෙන්න පුළුවන්. මේ හොඳ ගතිගුණ ඇස්සේ සමහර තැන්වලදී නිකන් අර එයාට ඔයාව අමතක වෙලා එයා ඔයාව ගණන් ගන්න නැහැ වගේ ගතියක් ඔයාට තේරෙන්න පුළුවන්. ඒ එයාගේ හැටි. ඒ එයාගේ හැටි මොකද ඒක එයා හිතලා කරන දෙයක්ුත් නෙවෙයි. සමහර තැන්වලදී එයා ටිකක් අර මං කියවනේ එයා හරි গুপ্ত කෙනෙක්. ඒක එයා හිතලා කරන දෙයක්ුත් නෙවෙයි. එහෙම ඔයාට හරහට මොනවාම හරි දෙයක් හිතනවා නම් ඒක වැඩි ගණන් ගන්න යන්න එපා. ඒ එයාගේ හැටි. මෙයාත් එක්ක හොඳ ගමනක් යන්න පුළුවන්කම තියෙනවා. සමහර තැන්වලදී මෙයාගේ ජීවිතේ මෙයාට හම්බෙලා තියෙන අවස්ථා නැති කරගෙන වගේ දෙයක් තියෙනවා. එයා වැරදි තීරණ ගන්න ඒ හේතුව නිසා. ඒ වගේම මෙයාගේ අතින් මුදල් නාස්ති වෙනවා වගේ දේකුත් තියෙනවා. ඒක නිසා මේ කෙනත් එක්ක ආශ්‍රය කරනකොට ඔන්න ඔය වගේ දේවල් තියෙනවා. ඒ ගැන දැනුවත් වෙලා කටයුතු කරන්න. හැබැයි මං කිව්වා වගේ මේ කෙනා ගොඩක් හොඳ කෙනෙක්, හොඳ යාළුවෙක්, හොඳ අසල්වැසියෙක්, විශ්වාසවන්තව දෙයක් පවරන්න පුළුවන් කෙනෙක් සහ ඔයා ගැන හොඳ හැඟීමක් තියෙන කෙනෙක්, ගොඩක් සාධාරණත්වයට බර කෙනෙක්, ඇත්ත කතා කරන කෙනෙක් කියන කාරණේ පෙන්නනවා. ඒක නිසා හොඳ ගමනක් මෙයාත් එක්ක යන්න පුළුවන්. එයාගේ පොඩි අඩුපාඩු තියෙනවා එයාගේ ජීවිතේ. ඒ දේවල් ඔයාට බලපෑම ගොඩක් අඩුයි. හැබැයි මෙයාව ආශ්‍රය කරනකොට ඒ වගේ අඩුපාඩු තියෙනවා නම් ඔයා හරි එයාට ඒ දේවල් පෙන්නලා දෙන්න. එකපාරම මෙයා කියන දේවල් කරන්න යන්න එපා. මොකද එයාට සමහර තැන්වලදී ඇත්ත මොකක්ද කියලා තේරුම් ගන්න ටිකක් පරක්කු වෙන ගතියක් තියෙනවා. ඉතින් ඒක තමයි තියෙන එකම බාධකේ. ඉතින් මේක තමයි ඔයාගේ රීඩින් එක. ඉතින් රීඩින් එක ගොඩක් පොසිටිව් මෙච්චර වෙලා බලපු රීඩින් වලට වැඩිය. ඒක නිසා අනිවාර්යෙන් ඔයා තෝරගත්ත මේ ෆයිල් එක නම් ඔන්න ඔයාට සතුටක් ගෙන දෙන රීඩින් එකක් වෙන්න ඇති මේක. අපි ඊළඟ රීඩින් එකෙන් හම්බ වෙමු. Hi, file number 6. Welcome to my reading. ඉතින් කොහොමද ඔයා සනීපෙන් සැපෙන් ඉන්නවද? ඔයාගේ reading එක බලන්න තමයි යන්නේ. ඉතින් ඊට කලින් මතක් කරන්න ඕනේ ඔයාට personal reading එකක් ඕන නම් ඔන්න Divine Voice අවස්ථාව ලබා දීලා තියෙනවා. ගොඩක් අඩු මුදලකට personal reading එකක් ලබා ගන්න. ඉතින් අපි ගොඩක් අඩුවට මේ අපේ readings කරන්නේ. ඒක නිසා මේ chance එක miss කරගන්න එපා කියන දේත් මතක් කරන ගමන් එහෙනම් බලමු. ඔයාගේ හිතේ ඉන්න ඒ යාළුවා වෙන්න පුළුවන්, අසල්වැසියා වෙන්න පුළුවන්, ඕනින් පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මෙයා කොයි වගේද කියන කාරණේ ගැන බැලුවොත් සමහර තැන්වලදී මෙයා හරි බබෙක් වගේ හැසිරෙනවා. බබෙක් වගේ හැසිරෙනවා කියලා කියන්නේ හරි බොළඳකමක් තියෙනවා. එහෙම නැත්නම් අර පොඩි බබෙක් වගේ හැසිරෙන වෙලාවල් තියෙනවා මේ කෙනාගේ. ගොඩක් තැන්වලදී ඔයා නිසා මේ කෙනාගේ හිතේ දුකක් ඇති වෙලා තියෙනවා. මේ කෙනාගේ හිතට වද දෙන දේවල් තියෙනවා ඔයා ගැන. ඒ කියන්නේ සමහර තැන්වලදී ඔයා ඔය දෙන්න අතර තියෙන සම්බන්ධතාවයේ මොන හරි සිදුවීමක් වෙලා තියෙනවා නම් සමහර ඒ කියන්නේ අතීතයේ සිදුවන මොන හරි දේවල් තියෙනවා නම් එයාගේ හිතේ තාමත් ඒ දුක තුවාල කියන දේ තියෙනවා. ඒක නිසා ගොඩක් මෙයත් එක්ක ප්‍රශ්න ඇති කරගන්න යන්න එපා. මොකද ඔයාගේ කටින් වචනයක් කියවෙලා හරි එයාගේ හිත රිදුනොත් ඒක ගොඩාක් කල් තියෙනවා. ගොඩක් කල් තියෙනවා. විශේෂයෙන් මේ කෙනා තරහ වුණොත් යාළු වෙන්න ගොඩක් කල් යයි. එහෙම දෙයක් තියෙනවා. එහෙම නැත්නම් යාළුවයි වගේ පෙන්නුවොත් එයාගේ හිතේ ඒ වේදනාව තියෙනවා. ගොඩක් වෙලාවට මේ කෙනාගෙන් රැවටීමක් වගේ වෙන්න පුළුවන්. යාළුවෙක් නම් ඕනට වඩා විශ්වාස කරන්න යන්න එපා. රැවටීමක් වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයා ඔයාලට බොරු කියන තැන් තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් ආශ්‍රය කරනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනි. ඒ වගේම සමහර තැන්වලදී මේ කෙනා ඔයාට හොඳට සලකලා තියෙනවා වගේ දෙයක්ත් තියෙනවා. ඔයත් එක්ක ඕනෙම දෙයකට ඉන්නවා වගේ හිටපු අවස්ථාවක් තියෙනවා කියන කාරණේ පෙන්නනවා. හැබැයි අර ඇති වෙලා තියෙන තුවාල නිසා එයාගේ හිතේ මොකක් හරි පීඩනයක් වගේ දෙයක් තියෙනවා. එහෙම නැත්නම් මොකක් හරි කලබලකාරී ගති නිසා මෙයා ශනිකව වෙනස් වෙන ගතියක් තියෙනවා. සහ ගොඩක් වෙලාවට
ඕනවට වඩා මේ කෙනා ඔයාගෙන් උදව් අරගෙන ඔයාව පැත්තකට කරලා දාන්න පුළුවන් ගතියකුත් මේ කෙනාගේ තියෙනවා. ඒක එයාගේ ඇතුලේ තියෙන ගතියක් ඒක. අපි කියන්නේ අර ජන්ම පුරුදු කියලා අන්නේ වගේ පුරුද්දක් වෙන්න පුළුවන්. මේ කෙනා දැන් ඔයා ඕනවට වඩා මේ කෙනාට උදව් කරන්න යන්නත් එපා. මොකද එහෙම උදව් අරගෙන ඔයාව පැත්තකට විසි කරලා දාන කෙනෙක්. ඒ කියන්නේ කොච්චර ඔයා මෙයාට හොඳ විදිහට සලකන්න හැදුවත් මෙයා ශනිකයින් වෙනස් වෙනවා. අර කොච්චර හොඳට මේ කෙනාට සැලකුවොත් ඒ ඔයා කරපු හැම උදව්වක්ම අමතක කරලා දාලා ඔයාගේ හිත රිද්දන්න පුළුවන් chance එකක් තියෙනවා මේ කෙනාගේ. ඒක නිසා පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනවට වඩා උදව් කරන්න යන්නත් එපා. ඒකෙන් ඔයාට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මේ කෙනාගෙන්. එතකොට ඔයා ඒ උදව් කරන විදිහට මේ කෙනාගෙන් ඔයාට උදව් නොලැබෙන්නත් පුළුවන්. එහෙම දේවලුත් තියෙනවා. ඒ වගේම තමයි මේ කෙනා ඔයාගේ යාළුවෙක් නම් එහෙම නැත්නම් අසල්වැසියෙක් නම් පොඩ්ඩක් ඔය දෙන්න අතර තියෙන සම්බන්ධතාවය පොඩ්ඩක් දැන් චුට්ටක් අඩු වෙලා වගේ ගතියක් අර ඩවුන් වෙලා වගේ ගතියක් එහෙම නැත්නම් එයාගේ හිතේ ඔයා ගැන තිබ්බ හොඳ හැඟීම පොඩ්ඩක් අඩු වෙලා පොඩ්ඩක් අර ජෙලස් ගතියක් වගේ තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා hina වෙනකොට ඒක එයාට පොඩ්ඩක් හිතට අපි කිව්වොත් රිදෙනවා වගේ ගතියක් තියෙනවා. එහෙම දෙයක් තියෙනවා. ඔයාගේ hinaව දැකලා, ඒ කියන්නේ ඔයාගේ hinaව කියලා කියන්නේ ඔයාගේ සතුට, ඔයා සතුටින් ඉන්නවා දැකලා එයාගේ හිතේ පොඩි ජෙලස් ගතියක් තියෙනවා කියන කාරණේ පෙන්නනවා. ඒක නිසා මේ කෙනාගෙන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඔයත් එක්ක සමහර තැන්වලදී මේ කෙනාගෙන් ඔයාට උදව් ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි එයාගේ හිත ඇතුලෙන් පොඩි රිසියාවකුත් තියෙනවා. ඔයාට බොරු කියනවා. අර කියපු කාරණා ගැන අනිවාර්යෙන් සැලකිල්ලෙන් ඉන්න. ඒ වගේම තමයි මේ කෙනා සමහර තැන්වලදී මේ කෙනා යාළුවෙක් නම් ඔයාට සමහර තැන්වලදී එක එල්ලේ හිතලා තියෙනවා මේ කෙනා හරි හොඳයි වගේ දෙයක්. හැබැයි ඔයා ඒ දකින විදියේ හොඳක් මේ කෙනාගේ ඇතුලේ නැහැ. ඔයා ඒ විශ්වාස කරන තරමට මේ කෙනා එච්චර හොඳ කෙනෙක් නෙවෙයි. එයාගේ හිත ඇතුලෙන් එයාගේ අර නරක ගති තියෙනවා. නරක ගති කියලා කියන්නේ පහත් ගති මෙයාගේ හිත ඇතුලේ තියෙනවා. ඒවා එක වෙලාවකට එළියට එනවා. හැම වෙලේම එළියට එන්නේ නැහැ. ඒක නිසා මේ කෙනා ආශ්‍රය කරනකොට ගොඩක් පරිස්සම් වෙන්න. විශේෂයෙන් මේ කෙනත් එක්ක මොකක් හරි ගනුදෙනුවක් කරන්න ඉන්නවා නම් බොහොම පරිස්සම් වෙන්න. මෙයා යාළුවෙක් නම් පන්තියේ ඔයාට හම්බ වෙන යාළුවෙක් නම් එහෙම නැත්නම් මගතොටදී හම්බ වෙන අසල්වැසියෙක් නම් මෙයා ඔයාට ගොඩාක් හොඳ විදිහට සලකයි. ඔයාට උදව් කරයි. ඔයා වැටෙන වෙලාවට අත දෙයි. ඒ වගේ ඕනකට වඩා වටිනාකමක් බලාපොරොත්තු වෙන්න එපා මේ කෙනාගෙන්. මොකද ඔයා කොච්චර වටිනාකමක් දෙන්න හැදුවත් එයාට විනාඩියක් ඇති හැම දෙයකම පයින් ගහලා විසි කරලා ඔයාට ද්‍රෝහි වෙන්න. ඒක නිසා ඒ දේ හොඳට මතක තියාගන්න. මෙයා ඔයාට බොරු කියලා තියෙනවා කියන කාරණේ පෙන්නනවා. මෙයා ඕනවට වඩා විශ්වාස කරන්න යන්න එපා. එහෙම විශ්වාස කරන්න යන්න හොඳ නැති කෙනෙක්. දැන් සමස්තයක් විදිහට ගියොත් මෙයාගේ 140ක් විතර තියෙනවා හොඳ ගතිගුණවත් එක්ක හොඳ සම්බන්ධතාවයක් පවත්වන්න 140ක වගේ ඉඩක් තියෙනවා. ඉතිරි 160ම මෙයාගේ අර පොඩ්ඩක් එහෙම දුවන ගති තමයි තියෙන්නේ. නෙගටිව් ගති තමයි තියෙන්නේ. ඒක නිසා පොඩ්ඩක් පරිස්සම් වෙන්න මේ කෙනාගෙන් හොඳට ලං වෙලා ඔයාගේ හැමදේම බෙදාගෙන ආශ්‍රය කරන්න සුදුසු කෙනෙක් නම් නෙවෙයි. ඒකත් මතක තියාගෙන එහෙනම් අතේ දුරින් මේ කෙනාව ආශ්‍රය කරන්න තරහ වෙන්න රණ්ඩු වෙන්න යන්න එපා. හොඳින් ඉන්න හැමෝටම ඔයා හොඳින් ඉන්න. මේ කෙනා කවුද කියලා දැනගෙන ආශ්‍රය කරන්න. ඒක ඔයාගේ ජීවිතයට ගොඩක් වටිනවා. ඉතින් අපි ඊළඟ රීඩින් එකෙන් හම්බ වෙමු. Hi, file number 7. Welcome to my reading. ඉතින් කොහමද ඔයා හොඳින් සනීපෙන් ඉන්නවද? ඉතින් ඔයා හොඳින් ඉන්නවද කියලා පල්ලෙහෙන් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔයාගේ රීඩින් එක තමයි බලන්න යන්නේ. ඔයාගේ හිතේ ඉන්න යාළුවා වෙන්න පුළුවන්. අසල්වැසියෙක් වෙන්න පුළුවන්. මේ පුද්ගලයා කොයි වගේ කෙනෙක්ද? ඔයාගේ යාළුවා කොයි වගේද කියන කාරණේ තමයි අපි බලන්න යන්නේ. ඉතින් ඊට කලින් මතක් කරන්න ඕනේ Divine Voice ඔයාට අවස්ථාව ලබා දීලා තියෙනවා පර්සනල් රීඩින් එකක් ගොඩක් අඩු මුදලකට කරගන්න. මේ වගේ අඩු මුදලකට ඔයාලා රීඩින් එකක් ගන්න අමාරු වෙයි මේ දවස්වල. ඒ නිසා මේ chance එක මිස් කරගන්න එපා. පර්සනල් රීඩින් එකක් ඕන නම් ඉක්මනට අපිට මැසේජ් එකක් දාලා තියන්න. ඔයාගේ හැම මැසේජ් එකකටම අපි පුළුවන් තරම් ඉක්මනට මැසේජ් කරනවා, රිප්ලයි කරනවා කියන කාරණේත් මතක් කරනවා. එහෙනම් අපි යන් රීඩින් එකට. ගොඩක් වෙලාවට මේ කෙනාගේ හිතේ ඔයා ගැන හොඳ හැඟීමක් තියෙනවා කියන කාරණේ ඉස්සර වෙලාම කියන්න ඕනේ. හොඳ හැඟීමක් තියෙනවා. ඔයාට උදව් කරනවා. ඔයත් එක්ක ආදරෙන් ඉන්නවා. යාළුවෙක් වුණත් කවුරු වුණත් ඔයාට උදව් කරනවා. කරුණාවන්තයි කියලා ඔයාට හැඟෙනවා. මෙයාගේ හිතේ වගේ ස්වරූපයක් තියෙනවා. හැබැයි මෙයාගේ හිතේ ඔයා ගැන කේන්තියකුත් තියෙනවා. ඉරිසියාවකුත් තියෙනවා කියන කාරණේ පැහැදිලිවම කියන්න ඕනේ. එහෙම දෙයක්ත් තියෙනවා. ඔයත් එක්ක හොඳට ඉන්නවා. ඔයාට උදව් කරනවා. සමහර තැන්වලදී ඔයා ඉන්න විදිය දැකලා පොඩ්ඩක් මෙයාට ජෙලස් ගතියක් එනවා. ඒක එයා දැනුවත්ව හොන දැනුවත්ව එයාගේ හිතට එන දෙයක්. ඒ ජෙලස් ගතිය නිසා පොඩ්ඩක් ඔයත් එක්ක ඉන්නකොට මේ කෙනා ඔයාට තේරෙනවා වෙන්න පුළුවන්. අර හිටපු ගමන් මේ කෙනාගේ පොඩි වෙනසක් වගේ තේරෙන්න පුළුවන්. මොකද එයාගේ හිත ඇතුලේ ඉරිසියාව තියෙනවා. එහෙම නැත්නම් ඔයා ගැන එයාගේ හිතේ පොඩ්ඩක් අර ගැටුමක් වගේ දෙයක් තියෙනවා එයාගේ හිත ඇතුලෙන්. ඒ වගේම තමයි
මේකේ පෙන්වන විදිහට විශ්වාසවන්තව ගමනක් යන්න පුළුවන් කෙනෙක්. විශ්වාසවන්තව ගමනක් යන්න පුළුවන් කෙනෙක්. හැබැයි අවදානමකට කියලා තියෙන්නේ මේ කෙනා හිටපු ගමන් වෙනස් වෙනවා. අන්න ඒකයි. එතකොට සමහර තැන්වලදී ඔයා හැමදේම හරියට බැලන්ස් කරගෙන ඔයාගේ දක්ෂතා ඒ දේවල් දැකලා මේ කෙනාගේ හිත රිදිලා තියෙනවා. එහෙම හිත රිදුණු තැන් තියෙනවා. ගොඩක් වෙලාවට ඔයාට තියෙන දේවල් ඇයි ඒ කියන්නේ දැන් ඔයාට මොනවා හරි දෙයක් තියෙනවා නම් එයා කල්පනා කරනවා ඇයි මේ දේවල් මට නැත්තේ? මෙයා වගේ ඇයි මට ඉන්න බැරි? එහෙම නැත්නම් මෙයාට වඩා මං හොඳ කෙනෙක් කියලා මං පෙන්නනවා. වගේ දෙයක් එයාගේ හිත ඇතුලේ තියෙනවා. එහෙම ගති තියෙන කෙනෙක්. ඒ වගේම තමයි සමහර තැන්වලදී ඒ ගතිය නිසා ඒ කියන්නේ ඔයාට හරියනවට කැමති නැති ගතිය නිසා ගොඩක් වෙලාවට මෙයාගේ හිතේ ඔයා ගැන ලොකුවට ඔයත් එක්ක බැඳුණු තුවාල වගේ තියෙනවා. අන්න එහෙම තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් පරිස්සම් වෙන්න මේ කෙනත් එක්ක ඉදිරියට යන්න පුළුවන්. හැබැයි මේ තියෙන ගතිය යා තුල තියෙනවා කියන කාරණේ ඔයා හොඳට මතක තියාගන්න. ඒ වගේම එයාගේ ජීවිතේ යා උත්සාහ කරනවා. එයා ගොඩක් මහන්සි වෙනවා. ඔයාට වඩා එයා ඉහළින් ඉන්නවා කියනක පෙන්වන්න සහ එහෙම ඉස්සරහට යන්න කැමති කෙනෙක්. දැන් ඔයාට වඩා එයා ඉහළින් ඉන්නවා කියලා තේරෙනකොට එයාට ඒක ලොකු සතුටක් වගේ දෙයක් තියෙනවා. හැබැයි ඔයාට උදව් කරනවා. ඔයාට ඒ වගේ එයාගේ හිතේ ඔයා ගැන හොඳ හැඟීමකුත් තියෙනවා. හැබැයි ඒ එක්ක මේ වගේ ගතිත් තියෙනවා කියන කාරණේ මතක තියාගන්න. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට මෙයාට පුළුවන් ඔයාට බොරුවක් කරන්න. ඔයාට වංචාවක් කරන්න. ඔයාව රවට්ටන්න පුළුවන්. මොකද ඔයා ගැන මෙයාගේ හිතේ හොඳ හැඟීමක් තිබ්බට ඊට එහා පැත්තෙන් අනිත් පැත්තෙන් අර එකම කාසියේ දෙපැත්ත වගේ ඔයා ගැන ඉරිසියාවකුත් තියෙනවා. එතකොට අනිත් අයත් එක්ක ඔයා ගැන කතා හදන්න, ඔයා නැති තැන ඔයා ගැන වැරදි විදිහට කතා කරන, ඔයා නැති තැන ඒ වගේ වැරදි හැසිරීමක් තියෙන කෙනෙක් විදිහට මේ කෙනා වෙනස් වෙන්න පුළුවන් chance එක තියෙනවා. ඒක නිසා ඒක ඔයා හොඳට මතක තියාගෙන ඉන්න. ඕනවට වඩා මේ කෙනා විශ්වාස කරන්න යන්න එපා. සහ ගොඩක් වෙලාවට ඔයාට දේවල් නැති වෙනවට කැමති කෙනෙක් එයාට වැඩිය ඔයා පල්ලෙහෙන් ඉන්නකොට එයා ඔයත් එක්ක හොඳින් ඉන්නවා. එයාට වඩා ඔයා ඉහළට යනවා කියලා තේරෙනකොට එයා පොඩ්ඩක් ජෙලස් වෙනවා. අන්න එහෙම කෙනෙක්. ඒතකොට මේ වගේ අයගෙන් නම් කොච්චර හොඳ වුණත් මේ වගේ අයගෙන් පරිස්සම් වෙන්න. මොකද මේ වගේ අයගෙන් ඔයාගේ ජීවිතේට හානියක් වෙන්න පුළුවන්. ඒක නිසා ඕනවට ඔයා විශ්වාස කරන්න එපා. ගමනක් යන්න පුළුවන් කෙනෙක්. හැබැයි ඕනවට වඩා විශ්වාස කරලා ලොකු වටිනාකම් දෙන්න ඔලුවට තියාගන්න යන්න එපා. ඒතකොට ඔයාට ඔයාගේ හිතට දෙන්න පුළුවන් මේ කෙනා එකවර වෙනස් වුණොත්. මොකද එහෙම chance එකක් මේ කෙනාගෙත් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් පරිස්සම් වෙන්න. හැබැයි හොඳින් කතා බහ කරලා ඉන්න, තරහ වෙන්න, රණ්ඩු කරන්න, වෛර කරන්න නෙවෙයි අද මේ රීඩින් එක ගෙනාවේ. මේ කෙනා කවුද කියලා දැනගෙන ඒ අය අතේ දුරින් ආශ්‍රය කරලා හැමෝටම හොඳ කෙනෙක් වෙලා ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන්න. මොකද ඔයාගේ ඒ හොඳ ගතිය තමයි ඔයාට දවසක පිහිටකට එන්නේ. ඉතින් මිනිස්සු කියන අය බොහෝ දුරට මේ මිනිස්සු කියන අය අපිට අඳුරගන්න අමාරුයි. අපි හිතන විදිහේ අය නොවෙන්න පුළුවන්. එහෙම ඕන තරම් අත්දැකීම් තියෙනවා මගේ ජීවිතේත්. මිනිස්සු කියන අය මෙහෙමයි කියලා තීරණය කරන්න යන්න එපා. එකපාරම හොඳට ආශ්‍රය කරලා බලලා ඒ අයගේ වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒ දේවල් ඔයාගේ ජීවිතේට ගව ගන්නේ නැතුව එයාගෙන් ගන්න පුළුවන් දේ අරගෙන එයා ඒ අයට උදව් කරගෙන ජීවිතේ ඉස්සරහට යන්න කවුද කියලා දැනගෙන ආශ්‍රය කරන්න. මොකද මිනිස්සු කියන අය මේ ෂණයෙන් වෙනස් වෙනවා. ඉතින් ඔයාගේ හිතේ ඉන්න මේ පුද්ගලයන් කොයි වගේද කියන කාරණේට අදාළව ඔයාට යම්කිසි අයිඩියා එකක් ගන්න මේ වගේ රීඩින් එකක් කරෙත් ඒකයි මේක ඔයාගේ ජීවිතේට ලොකු අත්වලක් වෙයි. ඔයා කවදා කොහොම බැලුවත්. එහෙනම් අපි තවත් දවසක මේ වගේ රීඩින් එකකින් හමු වෙමු. ගොඩක් ස්තුතියි ඩිවයින් වොයිස් එක එකතුන ඔයාට.